Hi guys, වෙනදා වගේම අදත් ඔයාලට ලස්සන vlog එකක් මම අරගෙන ආවා. අද මම ගියේ ඩුබායි වලින් ටිකක් දුරට. දන්න අය කියාගෙන යමු බලන්න මේ කොහෙද කියලා. මේ ට්‍රිප් එක ගියෙත් මම වෙනදා වගේම Facebook page එකක දාලා තිබ්බ post එකක් දැකලා. ඉතින් මේකත් ගෙනියන්නේ ට්‍රිප් එකක් විදිහට කට්ටියව එකතු කරගෙන. අපි ගියේ වෑන් එකක වෑන් එකේ හිටියේ 7 දෙනයි. ඒ වගේම අපිව places 7කටම එකගෙන ගියා. හැමදාම ඩුබායි අවට ඇවිදින ඔයා පොඩි වෙනසටත් එක්ක මෙහෙම ගිහිල්ලා බලන්නකෝ. ඔයාට ලේසිම තැනට එයාලා pick up කරගන්න එනවා වගේම ඔයාට ළඟ තැනකින් ආව drop කරලත් යනවා. ඒ වගේම එයාලා හරිම සාධාරණ ගාණක් තමයි මේ ට්‍රිප් එකට ගන්න. ඇති වෙනකම් වතුර හැම ඔයාලට එයාලා දෙනවා එයාලා ගානේ. ඒ වගේම ලන්ච් එකටත් එයාලා වෙනම ප්ලේස් එකකින් නතර කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ ෆුල් වීඩියෝ එක මගේ YouTube account එකෙන් බලා ගන්න. TikTok එකේ bio එකේ දාලා තියෙනවා මගේ YouTube account එකේ link එක. ඉතින් එතනින් ගිහිල්ලා ඔයාලට හරිම ලේසියෙන් බලා ගන්න පුළුවන්. මේකේ ෆුල් වීඩියෝ එක. මේ ට්‍රිප් එක ගැන හැම ඩීටේල්ස් එකක්ම දීලා තියෙනවා මගේ YouTube account එකේ. ඉතින් ඔයාලට ඒක හරහාත් දැනගන්න පුළුවන්. හැමදාම ඇවිදින ඩුබායි අවට නම් වෙනසකටත් එක්ක මෙහෙම ගිහිල්ලා බලන්නකෝ. ඒ වගේම මේ ප්ලේසස් අතරින් එයාලා ඇති වෙනකන් අපිට කාලය දෙනවා ගත කරන්න. ඒ කියන්නේ මේ පාක් එකට ගියොත් එහෙම එයා කියනවා මේකේ වඩ පැයක් ඉන්න පුළුවන්. ඉතින් ෆොටෝස් ගහන්න, වීඩියෝස් කරන්න. ඔයාට ඇති වෙනකන් මේවට වෙලාව තියෙනවා. ඉතින් ඔය වගේ චුටි චුටි දේවල් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මම අද ගිහිල්ලා එනවා. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්නට කියලා. Bye bye. Thank you.